ජයසේන මාමා. ජයසේන මාමා. ඇයි? දැන් ආන් අර ඈත පේනවනේ. මේ මෙතනින් අලි ටිකක් දුවගෙන එනවා. අර පැත්තෙන් අලි එන සෙට් එකක් කියමු අපි කියමු ලොකු ප්‍රමාණයක් එනවා. දැන් ඔයා විතරයි මෙතන ඉන්නේ. දැන් අද ආවේ බයික් එකේ මෙතනට. බයික් එකකුත් නැහැ. ඔයා තනියම මෙතන ඇවිල්ලා ඉන්න මේ වෙලාව. කොහොමත් අලි 150කට වැඩි. හරිද? අර පැත්තෙන් වෙඩි දාලා හරි මොකක් කරලා එන්නේ දුවගෙන දැන්. ඔයා විතරයි මෙතන දැන් ඉන්නේ. දැන් කුඹුර ඇවිල්ලා මේ වගේ නෝබල් එකක ඉන්න ගමන් තමයි එන්නේ. ඔයා ගන්න තීරණය මොකද්ද? දැන් මෙතන දැන් ඔයා විතරයි බයිසිකල් වල බයික් වල නෙමෙයි ඇවිල්ලා ඉන්නේ. අලි 150කට වැඩි කොහොමද? සද්දාන්ත අලින්න එතන ඇත්තුත් ඉන්නවා කියමුකෝ අපි 60ක් විතර ඇත්තුත් ඉන්නවා. දැන් අර මොදර තරහ ගිහිල්ලෙන්නේ දැන් මොකද අර පැත්තෙන් වෙඩි දාලා මිනිස්සු අවසලානේ. මං ගිහින් දුවන ගිහින් ගහකට නගින්න. බෑ ගස් නෑනේ මේ ටිකේ මේ පොල් ගස් ටිකක් තියෙන්නේ පොල් විතරනේ තියෙන්නේ. ඔව්. මොකද කරන්නේ? මං හැංගෙනවා ඇලි. ඇලේ හැංගෙන්න බෑනේ පේනවනේ දැන් මෙතන මේ බෝක්කුවක් වත් නෑනේ. මොකද කරන්නේ මං අහන්නේ. ඔයා විතරයි ඉන්නේ. එන පැත්තට නේ අනිත් පැත්තට දුවනවා මං. ඒක නලින්ගේ බූන්ට මුණ නෑ. ඒ කියන්නේ අලි ආහාරයෙන් එනවනම් මම මේ පැත්තට දුවනවා. ඉරින් දුවන්නේ නැතුව. හරියටම හරි. හරියටම හරි. අන්න ඒක තමයි උත්තරේ. සාමාන්‍ය අලියෙක් මේ එනවනම් අර පැත්ත දුවලා හරියන්නේ නැහැ. අලි එන්නේ මේ පැත්තට. අලි කැරේ කැරි යන්නේ නැහැ. නෑනේ. අපි මේ ක්‍රොස් වෙන්නේ මේ පැත්ත දුවන්න ඕනේ. ගැසෙන මමගේ මොලේ තමයි මොලේ.